මම මේ බටලන්දට අමතරව කියන එක මහ ලොකුට දෙඩෙව්ව එදා අයවැය කතාවේදී අවුරුද්දට බඩු පාර්සල් දෙනවා කියලා දෙන්න බෑ. ඒක දැනගෙන තමයි මිලියන 1000ක් වෙන් කරලා මිනිස්සුන්ට බඩු පාර්සල් 1000 මිලියන 1000ක දෙනවා කියලා ඡන්දේ දැම්මා. අන්තිමේදී මිනිස්සුන්ට හුප්පේ තමයි බඩු පාර්සලුත් නැහැ. වියලි සලාක බඩු පාර්සල් බෙදනවා කියලා කෝ දැන් මිනිස්සුන්ට දුන්නාද අවුරුද්දට? සිංහල අවුරුද්දට බඩු පාර්සල් දෙනවා කියලා. ඒක දී ගන්න බැරි වුණා. අවුරුද්දෙන් පස්සේ දෙනකොට ආයේ ඡන්දෙත් ඉවර වෙලා කියයි ඊළඟ පළාත් සභා ඡන්දෙට බඩු පාර්සල් දෙනවා කියලා. අන්න ඒකේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මිලියන 1000ක් වෙන් කරා. මිනිස්සු බලාගෙන ඉන්නවා දැන් බඩු පාර්සල් එනකන් සිංහල අලුත් අවුරුද්දට වියලි සලාක දෙනවා කියලා. ඒ නිසා මේ මම කියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණට නිකන් අපි දන්නවා සිද්ධ වෙච්ච දේවල් ඒවා පුලපුලා කියලා වැඩක් නැහැ. හරිනම් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බේවට බස් ගිනි තිබ්බේවට මේ පොදු දේපොළ යටතේ නඩු දාන්න ඕනේ කාටද? වැඩියෙන්ම පොදු දේපොළ යටතේ තපින්න ඕනේ ඔය යහපැත්තේ ඉන්න කට්ටිය. වැඩියෙන්ම නඩු වැටෙන්න ඕනේ යහපැත්තේ ඉන්න කට්ටියට. දැන් බොරුවට මේ මෙතන ඇවිල්ලා මේ බටලන්දක් ඇදගෙන අර උදේ මුජිබුල් රහමන් මහත්තයා කිව්වා වගේ මේ බටලන්ද ගෙනල්ලා ඕගොල්ලෝ ඇදගෙන නෑව මිසක් මේ අද දවස කතා කරන ලක්ෂ 75ක් වියදම් කළා මේ බටලන්ද ගෙනාපු යෝජනාව මේ පාර්ලිමේන්තුවේ ජනතාවට රටේ ජනතාවට මම කියනවා මේක අපතයම. මොකද මේකේ කිසිම දෙයක් රටේ ජනතාව මහින්ද රාජපක්ෂගේ මයිල් ගහක් කොලවන්නත් බෑ ඔයගොල්ලොන්ට. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ චන්ඩිකා බණ්ඩාරනායක මහත්තයාගේ කිසි දෙයක් මේ ආණ්ඩුව කරන්නේත් නැහැ, කරන්න පෙළඹෙන්නේත් නැහැ. ඒක වගකීමෙන් කියනවා ඕන්නම් ඔය පොඩි උන් ටිකක් අරන් දවස් 14ක් 15ක් ඇතුළට දාලා පොඩි චූන් එකක් ගන්නවා විතරයි. ඒ අරෙන්ට කිසිම චූන් එකක් ගන්න බෑ ඕගොල්ලොන්ට. ඒකත් මේ වෙලාවේදී මම කියනවා. ඒ නිසා මේ වෙලාවේදී කියන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ 18 දෙනෙක් මැරුවා. මැතිනිට අපේ මැතිනි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ජනාධිපතිවරණේ වෙලාවේ අපේ ඡන්ද පෙට්ටි බර ගානක ඡන්දේ දාන්න දුන්නේ නැහැ. ඒ නිසා අපි ජනාධිපතිවරණේ 89 පෙරදුනා. ඒ විතරක් නෙවෙයි විජය කුමාරතුංග මැරුවා. අද විජය කුමාරතුංග මරපු එක ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. ඒ වගේම රෝහණ විජේවීර මහත්තයා මැරුවා. රෝහණ විජේවීර මහත්තයාගේ පවුලට තාම කතා කරන්නේ නැහැ. අපි 71 පැත්තකට තියමුකෝ. 71 අපිට අමතක කරලා දාමු. 88 89 60000ක් තරුණයෝ ජනතා විමුක්ති පෙරමුණ හින්දා නැත්තම් ආණ්ඩුවයි ජනතා විමුක්ති පෙරමුණයි දෙගොල්ලම හින්දා 60000ක් තරුණයෝ මැරුණා. අද වෙනතුරු මේ ආණ්ඩුව ඇවිල්ලා දැන් මාස 6යි. අඩුම වශයෙන් පින් අනුමෝදන් කරලා දානයක්වත් ඕගොල්ලෝ දුන්නේ නැහැ මේ ආණ්ඩුව. අඩුම වශයෙන් ලියුම් කෑල්ලක් මේ මැරිච්ච දරුවෝන්ගේ අම්මලා තාත්තලාට යවුවේ නැහැ. අපි මේ ආණ්ඩුව ගත්තේ ඒ මරණ උඩින් ඒ මිනිස්සු පරිත්‍යාගයෙන් කැප කරපු ඒ දරුවෝ වෙනුවෙන් පින් අනුමෝදන් කළා දානයක් සංගීත දානයක් දෙන්න බැරි වෙච්ච ආණ්ඩුවක් කාලයක් තියෙන්නේ. ඒ නිසා ඔබතුමාලා හිතාගන්න ඔබතුමාලා අනුන්ගේ කරවල් වලින් ඇවිල්ලා මිනිස්සු මරාගෙන ඇවිල්ලා මිනිස්සු මැරිච්ච මිනිස්සු වෙනුවෙන් අද වෙනතුරු මේ ආණ්ඩුව වගකීමෙන් කියන්න ඕනේ මේ ආණ්ඩුව කිසිම දෙයක් ඒ පවුල් වලට කරේ නැහැ. ලියුමක් ඇව්වේ නැහැ. මිනිස්සු වෙනුවෙන් බැලුවේ නැහැ, ඇහුවේ නැහැ, ගෙන්නුවේ නැහැ. අනිත් ආණ්ඩු හැම වෙලාවෙම අසාධාරණ වෙනුවෙන් මොන හරි කරා. 94 මේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණට වැඩ කරපු බර ගානකට සමෘද්ධි පත්වීම් ගෝවිනියාමක පත්වීම් චන්ඩිකා බණ්ඩාරනායක මැතිණිය කමිටු දාලා අසාධාරණයෙන් ලක්වෙච්ච තරුණයන්ට උදව් කළා. මේ ආණ්ඩුව තව වෙනතුරු ඒ පවුලක් වෙනුවෙන් සැලකිල්ලක් දැක්වේ නැහැ, උදව් කරේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව යන්නේ මාලිමාව කියලා වෙන එකක් දාගෙන ජනතා විමුක්ති පෙරමුණ පැත්තකට දාගෙන ජනතා විමුක්ති පෙරමුණ අමතක කරලා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කැපවෙච්ච මැරිච්ච මිනිස්සු අමතක කරලා ඒ පවුල් අමතක කරලා මේගොල්ලෝ මේ අලුත් ගමනක් යන්නේ. හරියට දැන් ජනතා විමුක්ති පෙරමුණේ නෙවෙයි විදියට යන්නේ. රෝහණ විජේවීර මේ පක්ෂය හදන්න මොනතරම් කැපකිරීම කරාද මොනතරම් මහන්සි වුණාද? රෝහණ විජේවීර අමතක කරලා යන ගමනකට අලුත් ගමනකට යන්නේ. ඒ නිසා මේ වගේ ඒවා කියනවා නම් ඕන තරම් කියන්න තිබ්බා. 88 89 කාලේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ගාමට් හදනකොට මේගොල්ලෝ මොනවද කිව්වේ? සුද්දොන්ට ජංගි මහන්න යනවා. සුද්දොන්ට බෙසියර් මහන්න යනවා කිව්වා. හැබැයි අද ඊයේ හොඳ වෙලාවට ට්‍රම්ප් නැවත රිවර්ස් කරගත්ත මාස 3කට නැත්තම් එහෙම බලා ගන්න තිබ්බ වෙච්ච දේවල්. එහෙනම් ගාමට් ඔක්කොම වහන්න වෙනවා. ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩ කරන මිනිස්සු ඔක්කොටම ගෙවල් වලට යන්න වෙනවා. එහෙනම් අද පටන් ගත්තේ
එහෙනම් අද ඉඳලා පටන් ගන්න තිබ්බා හොඳ වෙලාවට රටේ මිනිසුන්ගේ වාසනාවට මේ මිනිසුන්ගේ ආණ්ඩුවේ වාසනාවට නෙවෙයි රටේ මිනිසුන්ගේ වාසනාවට අහිංසක වැඩ කරන ඇඟලුම් සේවක සේවිකාවන්ගේ වාසනාවට ට්‍රම්ප් එක පිටිපස්සට ගත්තේ හින්දා තමයි අද බෝනස් එක හම්බුනේ. නැත්තම් තමුන්නාන්තලාගේ ආණ්ඩුවෙන් බෝනස් දෙන්නේ නැහැ. තමුන්නාන්තලාගේ ආණ්ඩුව තාමත් එහෙනම් දුක් විඳිනවා අහිංසක මිනිස්සු. ඒවා හදපු මිනිස්සු වෙනයි අද මිය ගියත්. ඒවා වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු වෙනයි. ඒ නිසා තමුන්නාන්තලාට කිසිම දැක්මක් නැති ආණ්ඩුවක් දැක්මක් නැති වැඩක් කරන්න බැරි පේල් වෙච්ච ආණ්ඩුවක් කියන එක මේ අවස්ථාවේදී කියන්න ඕන. ඊට වැඩිය කරන්න දෙයක් කරන්න පුළුවන් මගුලක් නැහැ. මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා යන ගමන් බලාගෙන යන්න මේ පාර්ලිමේන්තුව හදපු ජේ.ආර්. ජයවර්ධනට පින් දීලා යන්න මේකට බෝම්බ ගහපු මිනිස්සු ඉන්න ආණ්ඩුවක් කියන එක ප්‍රකාශ කරමින් මන් නිහඬ වෙනවා.